සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අපේ අලුත් තැනට ආවට පස්සේ ටිකක් බිසි වුණා. ඒඳ වීඩියෝස් ගේන්නත් බැරි වුණා. ඉතින් දැන් අපේ අලුත් ගෙදර හැමදාම මේ වගේ තමයි එක එක විදිහේ අමුත්තෝ ඇවිල්ලා ඉන්නවා අපේ ගෙදර. ඒ වගේම මෙන්න මේ විදිහේ විනාශ කරලා යාලා යන්න යනවා. අද වීඩියෝ එකේ තියෙන්නේ පුංචි පුංචි වීඩියෝස් වල ගොඩක එකතුවක්. ඉතින් මේ පුතාලා මුලින්ම අලුත් ඉස්කෝලේට ගිය දවසේ පුංචි වීඩියෝ කෑල්ලක් තමයි එකේ තියෙන්නේ. ඉතින් මේ මාගේ බර්ත්ඩේ එක දවසේ ඉතින් අපි ලොකු පාටි එකක් නම් ගත්තේ නැහැ. ඉතින් අපි කේක් එකක් කපලා පොඩ්ඩක් ඒක සෙලිබ්‍රේට් කරා. මගේ යාළුවෙකුත් ආවා එදා. බර්ත්ඩේ එකෙන් පස්සේ අපි හවස ඩිනර් එකට ගියා. ඒ ගත්ත වීඩියෝස් තමයි මේක කොරියන් රෙස්ටොරන්ට් එකක්. ඒකේ අපිට ඕන විදිහට ඒ මස් වර්ග එහෙම තෝරලා මේ විදිහට අපිම පුච්චගෙන කන්නයි තියෙන්නේ. මේ තවත් දවසක් මේ බලන්නකො පුංචි පවුලක්ම ඇවිත් හිටියා අපේ ගෙදර ඉස්සරහට. මේ හරියට කුරුල්ලෝ ඉන්නවා. ඒ වගේම පුංචි පොකුණක් වගේ එකක් තියෙනවා. ඒ නිසා ඒකේ මේ විදිහට තාරා පවුලුත් ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලා මේ වටේ තියෙන ගෙවල් ගානේ වෙලාවකට ඇවිදලා ආපහු එයාලගේ පොකුණට යනවා. දැන් නම් මෙයාලා ටිකක් ලොකු වෙලා ඉන්නේ. මේ වීඩියෝස් ටිකක් පරණ ඒවානේ. ඉතින් පුංචි පැටව තමයි ඉන්නේ. මේ අපේ ලොකු පුතාගේ බර්ත්ඩේ එක දවසේ අපි යාගේ බර්ත්ඩේ එකට පාටි එකක් ගන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් අපේ යාළුවෙක්ගේ හදිසි වැඩක් නිසා එයාලට එන්න වෙන්නෙත් නැති කියපු නිසා අපි ලොකු පාටි එකක් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි 5 දෙනා එකතු වෙලා පුතාගේ බර්ත්ඩේ එක මේ විදියට සෙලිබ්‍රේට් කළා. ඉතින් අවුරුද්දේ මුල් මාස 3ේදී අපේ ගෙදර 4 දෙනෙක්ගේම බර්ත්ඩේස් තියෙනවා. ඔන්න මේ තවත් දවසක් මේ අපේ චූටි පුතාගේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් මම මේ යාගේ බර්ත්ඩේ කේක් එක හදන ගමන් තමයි ඉන්නේ. පේනවනේ එයාගෙන් ඉතින් හරි කරදරයි. දැන් ඉතින් ටිකක් ලොකු නිසා හැමදේම අදින්න තමයි බලන්නේ. මං ඉතින් කේක් එක ඔක්කොම හදලා බර්ත්ඩේ පාටියේ ඔක්කොම දේවල් වීඩියෝ කරන්නම් කියලා හිටියට අන්තිමේදී කේක් එක හදන එකත් බාගෙට නවත්තලා මට වැඩ ටික කරගන්න වුණා. මොකද එදා බර්ත්ඩේ එක පාටියට අපේ යාළුවෝ කීප දෙනෙක්ම ආවා. ඉතින් මට වැඩ ගොඩාක් තිබ්බා. අන්තිමේ මම ඔක්කොම වීඩියෝ කරන එක නවත්තලා වැඩ ටික කරන්න ගත්තා. මට තේරුණා වීඩියෝ කර වැඩ කරන්න ගියොත් නම් මගේ වැඩ ටික ඉවර කරන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්තිමේදී කේක් එක හදපු ඩෙකරේටුත් කරලා ඉවර වුණාට පස්සේ ටික තමයි මං වීඩියෝස් වලට ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම චූටි පුතාට හදපු බර්ත්ඩේ කේක් එක තිබ්බේ. මේකේ මේ උඩ තියෙන මේ ටොපර්ස් නම් මම ඔන්ලයින් ඕඩර් කරලා ගෙනාවේ. මම හැදුවේ නෑ ඒවා. ඉතින් බර්ත්ඩේ එක වෙලාවෙත් ලොකුවට වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මට ගොඩාක් වැඩ තිබ්බා එදා යාළුවෝ ආව නිසා. ඉතින් පොඩ ගත්ත වීඩියෝස් තමයි මම මේකට එකතු කළේ.
ඔන්න ඉතින් ඒ විදිහට අපේ චූටි පුතාගේ 3 වෙනි උපන්දිනෙත් අපි සැමරුවා. මේ තවත් දවසක් පුතාලගේ ඉස්කෝලේ ෆෝමල් ඇසෙම්බලි එක තිබ්බා. එදා අපේ ලොකු පුතාට ලීඩර්ෂිප් බැච් එක ගහන එකකුත් තිබ්බා. ඉතින් මම ගියා ඒක බලන්න. ඒ වගේම අපේ දෙවෙනි පුතා එදා පළවෙනි පාරට එයාලගේ අලුත් ඉස්කෝලේ ප්‍රයිමරි ස්ට්‍රින්ග් බෑන්ඩ් එකේ එයා ප්ලේ කරා. මට ඒක නම් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉතින් මේ ඒ වෙලේ ගත්ත වීඩියෝ එකක් තමයි. මේ අපේ දෙවෙනි පුතාගේ බර්ත්ඩේ එක දවසේ එදා අපි යාගේ බර්ත්ඩේ එක එයාගේ තවත් යාළුවෙක්ගේ බර්ත්ඩේ එකත් එක්ක එකතු කරලා ගේම් සෙන්ටර් එකක සෙලිබ්‍රේට් කරනවා කියලා හිතුවා. ඉතින් එයාගේ පන්තියේ යාළුවෝ එයාගේ තව අපේ අඳුරන අයගේ පුතාලා ඔක්කොමලම එකතු කරලා එදා අපි මේ ගේම් සෙන්ටර් එකේ තමයි පුතාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. මේ මගේ පුතාට හදපු කේක් එක. මේකේ නම් ටොපර්ස් ඔක්කොම මම තමයි හැදුවේ. ඔන්න ඒ විදිහට අපි අපේ දෙවෙනි පුතාගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරා මාර්තු මාසෙදී. ඉතින් ඒ වීඩියෝස් ෆොටෝස් තමයි මම මේ වීඩියෝ එකට එකතු කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර 4 දෙනෙක්ගේම බර්ත්ඩේස් අවුරුද්දේ මුලම ඉවර වුණේ. ඉතින් මං හිතනවා ඔයාලා මේක ආසාවෙන් බලන්න ඇති කියලා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් නම් අපි ගිය ලස්සන ගමනක් ගැන තමයි තියෙන්නේ. ඔයාලා ඒක බලන්න කැමති නම් මාත් එක්ක එකතු වෙන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.